ජලබීතිකා රෝගය සම්බන්ධයෙන් මම හිතන්නේ මේ අවුරුද්දේ තමයි මම හිතන්නේ රට ඇතුලේ ලොකුවටම කතා බහට ලක් වෙන්න පටන් ගත්තේ. දැන් නැවත වාරයක් ඒ සම්බන්ධයෙන් විවිධ තර්ක විතර්ක සහ යෝජනා චෝදනා ඇතිවීමින් තියෙනවා. ඉතින් අතර මේ සම්බන්ධයෙන් පොඩි පැහැදිලි කිරීමක් කරන්න තමයි අතන මම මේ වීඩියෝ එක කරන්නේ. අතරම මේ ජලබීතිකා රෝගය සම්බන්ධයෙන් ගත්තට පස්සේ මේකේ කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි ජලබීතිකා රෝගය සත්ව ජලබීතිකා රෝගය තුරන් කරන්න නම් ඇත්තටම සත්තුන්ට සතුන්ගේ 80%කට ප්‍රමාණයකට ජලබීතිකා එන්නත් ලබා දෙන්න ඕනේ. විශේෂයෙන්ම සුනකයෝ, මොකද සුනකයෝ තමයි මිනිස්සුත් එක්ක ළඟින්ම සම්බන්ධකම තියෙන්නේ. දැන් මේ 80%ක් ගහණයට එන්නත් කරන්න නම් මේ 80% කියන ප්‍රමාණය අඩු ප්‍රමාණයක් වෙන්න ඕනේ. ඒ කියන්නේ ලොකු සත්ව ගහණයක් හිටියොත් එහෙම ඒ 80% එන්නත් කරන්න අමාරුයි. ඒ නිසා තමයි ගහන පාලනයක් අවශ්‍ය වෙන්නේ. ඉතින් මේ ගහන පාලනය කරන්න ක්‍රම තුනක් තියෙනවා ඇත්තටම. ඇත්තටම අපි 1973 අපි ලංකාවේ 300 ගාණක් ප්‍රමාණයක් විතර මිය යනවා. එතකොට තීරණය කරනවා මේ ගහණය පාලනය කරන්න සතු මරන්න ඕනේ කියලා. ඊට පස්සේ 1970 ගණන් වල ඉඳන් 2006 වසර වෙනකම්ම දිගින් දිගටම මේ සත්තු ලක්ෂය ගානේ මරලා දෙනවා. හැබැයි ඊට පස්සේ ඔයගොල්ලෝ දන්නවා මුළු ලෝකයේ ඇතුළෙම සත්තු සම්බන්ධයෙන් සත්ව සුබ සාධනය සම්බන්ධයෙන් ලෝකෙ මිනිස්සු කතා කරන්න උනන්දු වෙන්න ඒක සම්බන්ධයෙන් සටන් කරන්න පටන් ගත්තට පස්සේ ඒ සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ අගමැතිලා ඉන්න කාලේ එතුමා බුද්ධ ජයන්තිය වෙනුවෙන් මේ සුනකයෝ මරණ එක නතර කරා. හැබැයි නතර කරත් මේ සුනක ගහණය අඩු කරන්න ක්‍රමවේදයක් තිබුණේ නැහැ. එතකොට නිමල් සිරිපාල ඇමතිතුමා ජාතික ජලබීතිකා මර්ධන කමිටුවක් ආරම්භ කරා. ඒ ජලබීතිකා මර්ධන කමිටුවට මමත් කැක්පෝ එකේ චම්පා ෆර්නෑන්ඩෝ මහත්මියත් එකතු වුණා. ඊට පස්සේ 2006 මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරලා අවසානයේදී චම්පා ෆර්නෑන්ඩෝ මහත්මියගේ කැප්පෝ ආයතනයත් Wet for Future අපේ ආයතනයත් මමත් ડોક્ટર උදයත් අපි ටික එකතු වෙලා යටිනුවර ප්‍රදේශයේ කරා නියම ව්‍යාපෘතිය උඩුනුවර ප්‍රදේශයේ මහනුවර නියම ව්‍යාපෘතියක් කරා. මේ නියම ව්‍යාපෘතිය කරලා මොකද ඒ වෙනකොට 2006 සුනක ගහණය පාලනය කරන කිරීම සඳහා සුනකයෝ මරණ එක නතර කරාට පස්සේ ගහණය වැඩිවීමක් වුණා. ඊට පස්සේ තමයි අතර මේ නියම ව්‍යාපෘතිය කරලා මේක රජයට බාර දීලා රජය තීරණය කරා 2008 අවුරුද්දේ ඉඳන් සුනක ගහණය පාලනය කරන්න වන්ද්‍යාකරණ සැත්කම් කරන්න ඕනේ කියලා. ඒක තමයි අපි නියම ව්‍යාපෘතිය අදහස උනේ. එතකොට 2008 ඉඳන් මේ වැඩසටහන ආරම්භ කරන්න ගත්තා. එතකොට ඒ 2008 වසරේ මේක ආරම්භ කරන්න අවශ්‍ය කරන සැකිල්ලක් සකස් වෙලා තිබුණේ නැහැ. මේක සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා කරන්න තීරණය කරේ ඒ වෙනකොට හිටපු ඒ කියන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඇතුළු සෞඛ්‍ය යාන්ත්‍රණයෙන් ගමටම යන යාන්ත්‍රණයක් තිබුණ නිසා. ඊට පස්සේ කරපු දේ තමයි ඊට ඒ සැලසුමේ ඒ දවස්වල තමයි මහජන සෞඛ්‍ය කියන්නේ DPDPHS2 ඒ කියන්නේ අධ්‍යක්ෂ ජනරාල්තුමා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමා හිටියේ මහිපාල වෛද්‍ය මහිපාල මහත්මයා. පස්සේ ලේකම් වුණ එතුමා සෞඛ්‍ය ලේකම් වුණේ. එතකොට එතුමා ඒ කාලේ ඊට පස්සේ අපිට ඇත්තටම ඒ ව්‍යාපෘතිය ආරම්භ කරාට කරන්න හිටියේ නැහැ පශු වෛද්‍යවරු. එතකොට ප්‍රශ්නයක් ආවා කොහොමද කරන්න කියලා. එතකොට දැන් නියම ව්‍යාපෘතිය කරේ අපි නිසා අපෙන් ඉල්ලීමක් කරා මේ වැඩසටහන කරන්න පුළුවන්ද කියලා. ඇත්තටම මේ වෙනකොට අපි මමත් වෛද්‍ය උදයත් වෙන වෙන වැඩවල හිටියා. හැබැයි වෛද්‍ය මහිපාල මහත්මයාගේ කරපු කතාව නිසා අපි නැවත වාරයක් ඒ වගේම සෞඛ්‍ය ඇමතිතුමාගේ ඉල්ලීම නිසා අපි මේ වැඩේටත් සම්බන්ධ වුණා. අපි කරගෙන හිටපු වෘත්තිය මේ වැඩ අතහැරලා තමයි අපි මේ වැඩසටහන ආරම්භ කරන්න පටන් ගත්තේ. ඒ 2008 පටන් ගන්නකොට මේ වැඩසටහන ඇත්තටම මුලින්ම ඒ මුල් වැඩසටහනේ තිබුණු කතන්දරයක් තමයි මේ වැඩසටහන අවුරුදු 5කින් සත්ව නිෂ්පාදනා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට බාර දෙනවා කියන අදහසක් සහ වැඩපිළිවෙලක් ඒ වැඩේ ඇතුළේ තිබුණා.
ඉතින් මේ විදිහට අපි ඇත්තට මධ්‍යම පළාතෙන් ආරම්භ කරලා සබරගමුව ඒ වගේ දිස්ත්‍රික්ක ගණනාවක කරා ඊට පස්සේ වෙන වෙන කණ්ඩායමුත් අපේ සංවිධානයට අමතරව ඇවිල්ලා මේකට එකතු වුණා. එතකොට පළවෙනි කාරණේ තමයි මේ වැඩසටහන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් සිදු කරගෙන ආපු සුනඛයෝ මරණ එක වෙනුවට ආදේශ වුණු ගහන පාලන ව්‍යාපෘතියක් විදිහට තමයි මේක මුලින්ම මෙතෙන්ට එන්නේ. ඒතකොට ඒ වෙනකොට සත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මේ වැඩසටහනට කිසිම සම්බන්ධයක්වත් දායකත්වයක්වත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක්වත් මේ 2006 7 8 වෙනකොට තිබුණේ නැහැ. ඊට පස්සේ මේ වැඩසටහන මෙහෙම කරගෙන යනකොට අතර මේ අවුරුදු 5න් බාර දෙන්න හිටියට ඒ වෙනුවට හිටපු අධ්‍යක්ෂකතුමා ඒ කියන්නේ මහජන සෞඛ්‍ය පශු වෛද්‍ය සේවාවේ අධ්‍යක්ෂ හරිශ්චන්ද්‍ර මහත්මයා කැමති වුණේ නැහැ මේක සත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව බාර දෙන්න. ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක්වත් කිසිම දෙයක්වත් එතනින් එහාට අරගෙන ගියේ නැහැ. හැබැයි ඊට පස්සේ මේ සම්බන්ධයෙන් සත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කතා බහ කරලා 2018 වසරේදී සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මේ රාජකාරිය සත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට පවරගත්තා. අපි කවුරුත් දන්න දෙයක් වගේම අපි පිළිගන්න ඕන දෙයක් තමයි ලංකාවේ පශු වෛද්‍යවරු ඉන්නේ ආයතනයක් විදිහට සත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ. එතන පශු වෛද්‍යවරු 400ක් විතර ඉන්නවා. ඒ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මේ වැඩසටහන කරේ අනික් සංවිධාන කොන්ත්‍රාත් පදනම මත අරගෙන තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක කරේ. දැන් මේ විදිහට කරගෙන ගියලා 2018 සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වැඩසටහන බාර දුන්නා. හැබැයි මාස 6ක්වත් යන්න කලින් මේ වැඩසටහන නැවතත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට පවරගත්තා. ඒතර ඕනෑම වැඩසටහනක් ලබා දීලා මාස ගානකින් ඒ වැඩසටහන ඒගොල්ලෝ කරන්න අසාර්ථකයි කියලා වැරදි චෝදනා කරලා මේ වැඩසටහන නැවත වාරයක් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට ගත්තා. ඒතර ඒ වෙනකොට ඇත්තටම අපි ওই 2017 වෙනකොට අපි අපේ සංවිධානයේ පශු වෛද්‍යවරු 35 දෙනෙක් විතර හිටියා. අපි ඊට පස්සේ අපි පශු වෛද්‍යවරු ඔක්කොටම කිව්වා දැන් අපි මේක වැඩසටහන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් සත්ත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට ගත්ත නිසා මේ වැඩසටහන අපි ඕගොල්ලෝ රාජ්‍ය රාශිය රැකියාවලට යන්න කියලා කිව්වා. ඊට පස්සේ අපි ගාවට පශු වෛද්‍යවරු ඔක්කොමලා වගේ රාජ්‍ය සේවයට එකතු වුණා. මේක තමයි ඇත්ත කතන්දරේ. එතකොට අපේ ආයතනයේ විදිහට අපි තීරණය කරා නැවත වාරයක් අපි මේ වැඩසටහන සම්බන්ධ වෙන්නේ නැහැ කියලා. මොකද මේ වෙච්ච සෞඛ්‍ය නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට වෙච්ච අසාධාරණය සම්බන්ධයෙන් අපිත් විරෝධතාවයක් දැක්වුවා. විරෝධ රැලිවලට ගියා, පෙළපාලි වලටත් ගියා ඒ නිසා. ඊට පස්සේ නැවත වාරයක් මේ ලබා ගත්තට පස්සේ 2019 අවුරුද්දේ අපිට සබරගමුව පළාත් අධ්‍යක්ෂකතුමා කපිල කන්නංගර මහත්මයා පෞද්ගලිකව කතා කරලා කිව්වා අපිට මේ වැඩසටහන අරගෙන කරන්න කියලා. හැබැයි අපි ඒකට කැමති වුණේ නැහැ. ඊට පස්සේ අපිත් එක්කම වැඩ කර හිටිය පරාක්‍රම කියලා පශු වෛද්‍ය සහෝදරයා එයා අපේ ටීම් එකෙමුත් කණ්ඩායමක් අරගෙන යාපෙන් අහලා එයා ඊට පස්සේ වෙනම ආයතනයක් පිහිටවගෙන එයා ඊට පස්සේ වැඩසටහන ආරම්භ කරා. ඊට පස්සේ අපි 2019 අවුරුද්දේ 2020 අවුරුද්දේ නැවත වාරයක් අපි ඇත්තටම කපිල කන්නංගර පළාත් අධ්‍යක්ෂතුමාගේ ඉල්ලීම පිට අපි සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කේ කරා. මොකද රත්නපුර දිස්ත්‍රික්කය ඇතුලේ අපි ඒ වෙනකොට යම්කිසි නිශ්චිත වැඩපිළිවෙලක් කරලා සාර්ථක ප්‍රතිඵල අන් තිබුණ නිසා. ඒත් කෑගල දිස්ත්‍රික්කේ කරේ ඒ පරාක්‍රම කියන පශු වෛද්‍යවරයා තමයි කරේ. ඊට පස්සේ 2019 අවුරුද්දේ කොළඹ දිස්ත්‍රික්කේ කරපු ආයතනයට බලු අල්ලීම සම්බන්ධයෙන් ඒගොල්ලන්ගේ ප්‍රශ්න ටිකක් තිබුණා කියලා ඒගොල්ලන්ව මේ වැඩසටහන නතර කරලා කොළඹ වැඩසටහන අපිට කරන්න කියලා කිව්වා. මොකද ඒ වෙනකොට කොළඹ තිබුණු තත්ත්වය හරිම නරක තත්ත්වයක් තියෙන්නේ. මොකද කොළඹ නිතර හැම ඇමතිවරු මන්ත්‍රීවරු ලේකම්ලා හැම කෙනෙක්ම යන නිසා ඒ කොළඹ දිස්ත්‍රික්කය ඇතුලේ සුනක ගහනේ වැඩිවීමේ අර්බුදයක් ආවොත් එහෙම ඒක සමස්ත පික්චර් එකට වෙනසක් නිසා අපිට කරන්න කියන ඉල්ලීම මත අපි 2020 අවුරුද්දේ ඉඳන් අපි කොළඹ දිස්ත්‍රික්කේ කරා. ඉතින් මේ විදිහට අපි 2018 සත්ත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මේ වැඩසටහන බාරගත්තට පස්සේ නැවත වාරයක් ඒක සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් ගත්තත් අපි ගත තීරණයක් මත අපි ලංකාවේ ඒ දිස්ත්‍රික්ක කීපයක ඇරෙන්න අපි සමස්ත දිස්ත්‍රික්කයේ අනිත් ලංකාවේ කිසි තැනක අපි වැඩ කරේ නැහැ. ඊට පස්සේ ගිය අවුරුද්දේ අපි අතර මධ්‍යම පළාතේ පරාක්‍රම සහෝදරයා පශු වෛද්‍යවරයා ලංකාවෙන් ගියපු නිසා අපි මධ්‍යම පළාත කියලා ගිය වසරේ ඒ විදිහට තමයි අපි මේකේ වැඩ කරේ.
හැබැයි අපි 2016 වැඩ ඉවර කරාට පස්සේ අපි ලංකාවේ ඉන්න මොකද අපේ ආයතනයේට අවුරුදු 25 මේ අවුරුද්දට අපි 2010 අවුරුද්දේ ඉඳන්ම ලංකාවේ තියෙන සත්ත්ව සුබසාධන සංවිධානත් එක්ක වැඩපිළිවෙල කරමින් හිටියේ. හැබැයි අපි රජයේ වැඩපිළිවෙල කරපු නිසා 2017 වෙනකන් අපි මේ වැඩ ටික නතර කරලා තිබුණේ තාවකාලික නවත වාරයක් අපි ඒගොල්ලොත් එක්ක වැඩසටහන ආරම්භ කරලා මේ වෙනකොට 2018 ඉඳන් අපි සත්ත්ව සුබසාධන සංවිධාන 12ක් එක්ක වැඩ කරනවා. ඒ වගේම පෞද්ගලික අයත් තව 7 දෙනෙක් එක්ක අපි වැඩ කරනවා. ඒතකොට අපි ලංකාවේ අපේ සංවිධානයේ විදිහට සත්ත්ව සුබසාධන සංවිධාන එක්ක එකතු වෙලා හැම අවුරුද්දෙම පහුගිය අවුරුදු 4-5 විතරම අපි හැම අවුරුද්දෙම සත්තු 25000ක් වඳ සැත්කම් කරනවා රජයේ මුදල් වලින් නෙමේ මේ සත්ත්ව සුබසාධන සංවිධාන වලට පිටරට වලින් එන සල්ලි කේන්ද්‍ර කරගෙන අපි මේ වැඩසටහන කරන්නේ. ඒ වගේම අපි ජල බීතිකා එන්නත් 50000කට වැඩිය ලබා දෙනවා. ඒත් ලබා දෙන්නේ වෙනත් රජයේ එන්නත් නෙමේ. මේ සංවිධාන විසින් මිලදී ගන්නා අනික් වෙනකුත් එන්නත්. එතකොට දැන් අපි ඇයි මේ ආණ්ඩුව ආවට පස්සේ අපි ඇත්තටම දිගින් දිගටම 2018න් පස්සේ මේ වැඩසටහන සත්ත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අපි සම්බන්ධ කරන්න ඕනේ කියලා අපි ඇත්තටම දිගින් දිගටම කිව්වේ. ඇත්තටම සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට මේ සම්බන්ධයෙන් විශේෂ දැනීමක් නැති නිසා. මොකද සත්ත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ඉන්න පශු වෛද්‍යවරුන්ට තමයි මේ ගහණය සම්බන්ධයෙන් ගහන කළමනාකරණය සම්බන්ධයෙන් ඇත්තටම අවබෝධයක් තියෙනවා. දැන් කොරෝනා රෝගය ආපු වෙලාවේ කොරෝනා වෛරසය ආපු වෙලාවේ පශු වෛද්‍යවරු ගියේ නෑනේ කොරෝනා මර්ධනය කරන්න. ඒක වෛද්‍යවරු කරපු වැඩ කොටස. ඉතා විශේෂ විදිහට කරා. ඒතකොට ජල බීතිකාවේ තියෙනවා කොටස් දෙකක්. වෛරසය සත්තුන් අතර පැතිර යන වෛරසය සහ සත්තු සපා කෑවට පස්සේ මිනිසුන්ගෙන් වෛරසය පැතිර යාම වළක්වාගෙන කොටස් දෙකක් තියෙනවා. ඉතින් අපි පැහැදිලිවම පිළිගන්න ඕන කාරණේ තමයි සත්ව ජල බීතිකාව තුරන් කරන වැඩසටහන සත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට දෙන්න ඕන. මොකද එතන තමයි පශු වෛද්‍යවරු ඉන්නේ. එහෙම නැත්නම් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මේක ටෙන්ඩර් දාලා පශු වෛද්‍යවරු අරගෙන කරන එක කිසිම තේරුමක් නැහැ. මොකද ඒක ඇතුලේ ඒ අදාළ ඉලක්කයන් වලට ගන්න බෑ. උදාහරණයක් විදිහට ගත්තොත් එimhe ගිය අවුරුද්දේ මිලියන 200ක් පාස් වුණා මේ වඳ සැත්කම් කිරීම සහ ජල බීතිකා රෝගය මේවා කරන්න. හැබැයි මේ මිලියන 200න් වඳ සැත්කම් කරන්න පාවිච්චි කරේ මිලියන 100යි. හැබැයි සත්ත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මිලියන 200 දීලා තිබ්බනම් ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ පශු වෛද්‍ය කාර්යාලවල මේ වැඩසටහන කරලා සාර්ථක කරගන්න පුළුවන්. එතකොට මම මේ අද කතා කරන්න විශේෂයෙන්ම ගියේ එතකොට දැන් මේ අපි අපේ සංවිධානයේ විදිහට අපි ජල බීතිකා රෝගය තුරන් කිරීම සම්බන්ධයෙන් අවුරුදු 25ක් අපේ ජීවිතේ කැප කරලා අපි වැඩ කරපු සංවිධානයක් විදිහට අපිට මේකට හොඳම දේ මේ සම්බන්ධයෙන් කියන්න අයිතියක් තියෙනවා. මොකද මේක අපේ අපි ජීවිතේ කැප කරලා අපි කුන්දේ අමාරු හදාගෙන කකුලේ අමාරු හදාගෙන අත්වල කරගට යනකම් අපි සත්කම් කරලා මේවට මොඩල්ස් කරලා අපි මේ වැඩසටහන කරේ මේ ජල බීතිකාව ලංකාවෙන් තුරන් කරන්න අපේ තියෙන ශක්තිය ලබා දෙන්න. එතකොට දැන් ලංකාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විදිහට ලංකාවේ කරපු කිසිම මොඩල් එකක් නැහැ. සෞඛ්‍ය දෙපාර්තමේන්තුව 2008 ඉඳන් මද සත්කම් කරාට සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට එක තැනක්වත් නැහැ කියන්න මෙන්න මේ නියම ව්‍යාපෘතියක් කරලා තියෙනවා. මෙන්න බලාපල්ලා ඇවිල්ලා අපි මෙන්න මේ දිස්ත්‍රික්ක ඉවර කරලා තියෙනවා. මේ දිස්ත්‍රික්කයේ ගහණේ අඩුයි කියලා කියන්න තැනක් නැහැ. හැබැයි අපේ ආයතනයේ විදිහට අපි සත්ත්ව සුබසාධන සංවිධානවල උදව් අරගෙන ඒගොල්ලන්ගේ මුදල් අරගෙන අපි මේනකොට ලංකාවේ තුල ඉතාම සාර්ථක නියම ව්‍යාපෘති 12ක් කරලා තියෙනවා. හැබැයි මේ නියම ව්‍යාපෘති කරනකොට මොනවද කරන්නේ, ඇයි කරන්නේ, කොහොමද කරන්නේ, සාර්ථකද අසාර්ථක කියලා කියන්නවත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අපි මේ ගැන ඇහුවේ නැහැ. අපිව කැඳෙව්වේ නැහැ. අපි කිව්වා. අපි සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වැඩසටහන කරනකොට කරන අඩුපාඩු ගැන අපි පෙන්වලා දුන්නා. හැබැයි ඒ කිසි දෙයකට අහුම්කම් දුන්නේ නැහැ. එතකොට මේ වෙනකොට අපි කරලා තියෙනවා සාර්ථක නියම ව්‍යාපෘති. ලංකාවේ ඕන කෙනෙකුට ඇවිල්ලා බලන්න පුළුවන් මොනවද මුන් කරලා තියෙන්නේ මේ අවුරුදු 25 ඇතුළත කියලා. මොනවද මුන් කරලා තියෙන්නේ හොයලා බලන්න පුළුවන්. දැන් මෙච්චර කාල මේ තිබ්බ දේවල් වල සම්බන්ධයෙන් අපි කාගේවත් නම කිව්වේ නෑනේ. හැබැයි අපි අතන නම් කියනවා.
කියන්නේ මොකද වැරදි මතවාද අපි සම්බන්ධයෙන් සහ අපේ හිතවත් ආදරණීය සත්ත්ව සුබ සාධන සංවිධානවල ඉන්න නියෝජිතයෝ සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාරය කරමින් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මේ වැඩසටහන ඒගොල්ලෝ ළඟ තියාගන්න යනවා තවදුරටත්. දැන් මේ පාර මිලියන 200ක් ආණ්ඩුවෙන් පාස් වෙලා තිබුණාට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මේ පාර වැඳසත්කම් කරන්නේ නැහැ. දැන් වැඳසත්කම් කරන්නේ නැහැ සෞඛ්‍ය අමාත්‍යාංශ කියලා අපි කිව්වහම ඒගොල්ලෝ හිතනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඳසත්කම් කරන එක නතර කරපින්ද තමයි අපි මේ ගැන කියන්නේ කියලා. නෑ ඒක විහිළුවක්, ඒක බොරුවක්. ඒක නිකන් මේ සයන්ස් එක දන්නේ නැති අනිත් ගොබ්බයන්ට ගොන්නුන්ව අන්දන්න කියන කතාව. මොකද උත්තර දෙකයිනේ තියෙන්නේ. සුනක ගහණයක් කළමනාකරණය කරන්න ඕන නම් එක්ක සත්තු මරන්න ඕනේ. එහෙම නැත්නම් වඳසත්කම් කරන්න ඕනේ. ඒතකොට සෞඛ්‍ය අමාත්‍යාංශය කරපු වඳසත්කම් ටික නතර කරාට පස්සේ ගහණේ වැඩි වුණාට පස්සේ මොකද්ද කරන්නේ? ආයි සත්තු මරන්න යන්න වෙනවා. ඒතකොට සත්ත්ව සුබසාධන සංවිධාන විදිහට ඒ ගැන මැදිහත් වෙච්ච අය විදිහට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සත්ත්ව ගහන කළමනාකරණ වැඩසටහන නතර කරන්න වෙයි. ඇයි? ඒක වැරදි කියලා අපි කිව්වහම ඒකට වෙනත් අර්ථකථන දෙන්න යන්න එපා. මේ විද්‍යාව තේරෙන්නේ නැති මිනිසුන්ව අන්දන්න හදන්න එපා කියලා. ඒක තමයි මගේ පළවෙනි කාරණය. දෙවෙනි කාරණේ මතක තියාගන්න ගිය අවුරුද්දේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වදසැත්කම් 30000ක් කරනකොට සත්ත්ව සුබදාන සංවිධාන වල අපි සත්තු 35000කට වදසැත්කම් කරා. හැබැයි ඒ රජයෙන් 7-5ක්වත් ගන්නෙ නැතුව. එතකොට ලංකාවේ මේ ගහණේ පාලනය වෙලා තියෙන්නේ ඔය සත්ත්ව සුබසාධන සංවිධාන වලින් කරන දායකත්වය නිසා මිසක සත්තුන්ට ආදරය කරන මිනිස්සු කරන දායකත්වය නිසා මිසක සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් ඔය කරපු සත්තු 25000 35000 හින්දා නෙමෙයි. හින්දා කරුණාකරලා මතක තියාගන්න ඉස්සෙල්ලාම අපි කරන්නේ මොකද්ද කියන එකට රෙස්පෙක්ට් එකක් දෙන්න. දැන් මං හිතන්නේ දැන් ඉන්න ඔය ආනල් මහත්මයයි අතුල කියන මහත්මයයි වෛද්‍යවරු දෙන්න හැමතැනම දැන් මේ කියන් යනවා අපි මේ සත්ත්ව සුබසාධන සංවිධාන වලට ඕන නිසා මේක මේ දෙන්න යනවා සත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් අරගෙන කියලා කතාවක් කියවනවා දැන් මම කියන්නේ දැන් සත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට මේ වැඩසටහන දුන්නාට පස්සේ සත්ව සුබසාධන සංවිධාන වලට තියෙන වාසිය මොකද්ද? සත්ව සුබසාධන සංවිධාන විදිහට අපි වැඩපිළිවෙලක් දිගටම කරගෙන යනවා. ඒක අපි මේ රටේ තියෙන ජලබීතිකා මර්ධනය කරන උදව්වක්. දැන් එතකොට දැන් මම කියන්නේ මේක කොච්චර විහිළු සහගත තත්ත්වයක්ද කියනවා නම් ඊයේ දවසේ එක වෛද්‍යවරයෙක් යනවා සබරගමුවේ ආණ්ඩුකාරතුමිය හම්බෙලා මේ ජලබීතිකා එන්නත් ලබා දීමට ආමියකේ ඉන්න සොල්දාදු සම්බන්ධ කරගන්න වැඩසටහන සම්බන්ධයෙන් සාකච්ඡා කරා. දැන් මම කියන්නේ දැන් නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන පශු වෛද්‍යවරු විදිහට සත්තුන්ට බෙහෙත් කරන්න තියෙන විශේෂඥයෝ ඉඳිද්දි සත්ත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ඒ අයත් එක්ක විධිමත් සාකච්ඡාවක් කරලා ඒගොල්ලන්ව මේ වැඩසටහන සම්බන්ධ කරගන්නේ නැතුව සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් යනවා හමුදාවේ සොල්දාදුවෝ ලව්ව එන්නත් කරවගන්න. දැන් කොරෝනා කාලේ වෙනම කතාවක් නේ තිබුණේ. දැන් කොරෝනා කාලේ සෞඛ්‍ය අංශයේ නිලධාරි මදුණු හින්දා හැම කෙනාටම එන්නත් කරන්න ඒකට අපි පුරුදු කරලා හමුදාවේ කට්ටිය සම්බන්ධ කරගත්තා. හැබැයි දැන් මෙතනදී කරන්නේ සත්ත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරු ඉදිද්දි ඒගොල්ලන්ගෙන් උදව් ගන්න එක සම්බන්ධයෙන් විධිමත් සාකච්ඡාවක් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් කරන්නේ නැතුව ඒගොල්ලෝ පැත්තකට දාලා හමුදාවේ සොල්දාදු පුරුදු කරන්න යනවා එන්නත් කරන්න. පළවෙනි කාරණේ ඒක ඇතුලේ තිබෙන හිඩන් ඇජෙන්ඩා එකක් තියෙනවා. මම තියෙන පළවෙනිම කාරණේ තමයි ඇත්තටම සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ඉන්න ඉහළ නිලධාරීන්ට මේ ජල බීතිකාව තුරන් කිරීමට අවශ්‍යතාවයක් නැත. එයාලා මේක මේන්ටේන් කරනවා. ඒ නිසා ඒගොල්ලෝ බයයි සත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මේක බාර දුන්නාට පස්සේ මේක හොඳින් කරලා ඉවර වුණොත්
ඒගොල්ලන්ට යම්කිසි ආදායම් මාර්ගයක් නැති වෙනවා කියලා එකක්වත් තියනවාද කියන එක පිළිබඳව අපිට දරුණු සැකයක් තියෙනවා. අපි මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමාට ලිව්වා. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යතුමාට ලිව්වා. හැම කෙනාටම ලිව්වා. හැබැයි ඒක අයත් මේ ගැන කිසිම දෙයක් තාම කරලා නැහැ. මට තේරෙන්නේ ඇයි කියලා. මම කියන්නේ සත්ත්ව සුභසාධන සංවිධානවල ඉන්න අපි ලැහැස්ති අපි ගැන හොයලා බලන්න. අපි මේ ආණ්ඩුවට කියනවා අපි ගැන හොයලා බලන්න. අපි කරපු වැඩ ගැන හොයලා බලන්න. අපි කරන වැඩ ගැන හොයලා බලන්න. අපි ගැන හොයලා බලන්න. ඒ වගේම සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මෙන්න මේ ක්‍රමවේදයක් නිර්මාණය කරන්නේ නැතුව නිකන් අඳුරේ අතපත ගන්න නිලධාරි ගැනත් අනිවාර්යයෙන්ම හොයලා බලන්න. ඇයි මෙහෙම කරන්න කියලා. මම හිතන ඕන මෝඩයෙකුට තේරෙනවා. වදසත්කම් කරන්න එන්නත් කරන ඉන්න මිනිස්සු ඉන්නේ පත්තු නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නම්. සත්ව ජල බීතිකාව තුරන් කරන්න පුළුවන් මිනිස්සු ටික ඉන්නේ එතන නම්. ඉතින්ද වැඩසටහන බාර දෙන්නේ නැතුව එතනත් එක්ක සාකච්ඡාවක්වත් විධිමත්ව කරන්නේ නැතුව ඇයි ඒගොල්ලෝ මේක මේ විදිහට කරන්න යන්නේ? මොකක්ද ඒගොල්ලන්ගේ ලොජික් එක? මට තේරෙන්නේ නැහැ. ඉතින් අපි ආණ්ඩුවට කියනවා සත්ත්ව සුභසාධන සංවිධාන ගැන හොයන්න, ඒගොල්ලෝ කරන වැඩ ගැන හොයන්න, සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ කරන වැඩ ගැනත් හොයන්න. ඇයි මෙච්චර අමාරුවෙන් මේ ජල බීතිකා මර්දන වැඩසටහනේ සත්ත්ව ජල බීතිකාව ඇයි සත්ත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නොදී ඉන්නේ කියන එක ගැනත් හොඳට හොයන්න. 2018 දී බාර දුන්න වැඩසටහන බාර දුන්නේ මොන පදනමක් මතද? ආයේ නැවත වාරයක් ගත්තේ මොන පදනමක් මතද කියලා හොයන්න. එයාලා තව ලස්සන කතාවකුත් කියනවා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්. ඒගොල්ලෝ කියනවා 2018 දී සත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වැඩසටහන බාරගත්ත නිසා ඒ ඇති වුණ ප්‍රශ්න නිසා තාම හරියට වැක්සින් කරගන්න බැරි වුණා කියලා. දැන් මේ වෙනකොට වැක්සින් කරලා තියෙන ගිය අවුරුද්දේ 11,000යි. ඉතිහාසෙම අඩුම ගාන. ගිය අවුරුද්දේ දුන්න මිලියන 200න් පාවිච්චි කරලා තියෙනෙත් මිලියන 100යි. එතකොට දැන් 2018 නම් සත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වැඩසටහන බාර දුන්නේ. 2024 වෙනකොටත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව බැරි වුණාද අර අවුරුදු මාස 6කට අර දීපු වැඩසටහනට හින්දා වෙච්ච පසුබෑමක ඒගොල්ලෝ කියනවා නම් පසුබෑමක් වුණා කියලා. අතර මෙහෙම වෙලා නැහැ. ඒක නිවැරදි කරගන්න 2024 වෙනකටත් බැරි වුණා නේ. වැරද්ද කාගේද? ඒක සත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නෙමෙයි. මේක සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වැරද්ද තියෙන්නේ. අපි වගකීමෙන් කියනවා නිකන් බොරු වැඩ කරන්නේ නැතුව, නිකන් මිනිසුන්ට ඇඟිලි දික් කරන්නේ නැතුව මේකේ තියෙන ලොජික් එක තේරුම් අරගෙන මේ අදාළ වැඩසටහන බාර දෙන්න සත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට. මේ මිනිස්සු ඒ වැඩේ හරියට කරයි. මේ මිනිස්සු දැන් ඒ වැඩේ කරන්න ලැහැස්ති. අනික අඩුම තරමේ මේ ඉතිහාසය ඇතුළත අපි මේ රටේ ජල බීතිකාව වෙනුවෙන් කරමු වැඩ ටික ගැනත් හොයලා බලන්න. එහෙම නැතුව මේ තැන් වල නිකන් එක මත හදලා මේ විදිහට මේ වැඩසටහන නතර කරලා ජල බීතිකාව වවාගෙන ගන්න ළඟ හැත් වෙන්න එපා. මොකද ඉස්සරහට ජනතාව අවදියෙන් ඔයාලට දිගටම සෙල්ලම් දාන්න බෑ. ඒ වගේම අපි ඉතාම ආදරෙන් කියන්න ඕනේ අපි මේ පහුගිය කාලේ මේ වැඩසටහන් කරනකොට සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පළාත් අධ්‍යක්ෂකතුමන්ලා, දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකතුමන්ලා, ඒ වගේම මොයිච් අපේ සහෝදර වෛද්‍යවරු, ඊළඟේම මොනවාද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, ඒ වගේම මිඩ්වයිෆ්ලා වගේ මේ හැම සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඉන්න අයගෙන් බහුතරයක් මේ වැඩසටහනට උදව් කරා. ඒගොල්ලෝ හිත අමනාප කරගන්න එපා. මේ තියෙන චෝදනාව ඕගොල්ලන්ට නෙමෙයි. මේ චෝදනාව කරන්නේ ඇත්තටම මේ වැඩසටහන අකාර්යමාන්‍ය කරමින් මේ සම්බන්ධයේ යටි අරමුණු තියාගෙන කරන වෛද්‍ය ආනල්ටයි වෛද්‍ය අතුලටයි ඔන්න කෙලින්ම කිව්වා ඕනම තැනක ඕනම විදිහකට විවාදයකට එන්න අපි සූදානම්. ඔයගොල්ලෝ ඇහැත්ති නම් ඔයගොල්ලෝ පහුගිය කාලේ කරපු දේවලුයි දැන් කරන දේවලුයි වගේ යටි කුඩු වැඩයි ඔක්කොම ඉලි කරන්න අපි සූදානම්.